තවත් කෙනෙක්ට හානියක් කරන, එහෙමත් නැත්නම් තමන්ගේ එදිනෙදා කටයුතු වලට බලපෑමක් ඇති කරන අසාමාන්‍ය ලිංගික චර්යාවන් ඔබටත් තියෙනවද? කාලයක් එක්ක හිතද්දී, ඔබේ සංස්කෘතියත් එක්ක හිතද්දී ඔබේ ලිංගික චර්යාවන් සාමාන්‍ය නොවීමට පුළුවන්. අපි හඳුනන ග්‍රීසියක්ව බොහෝ දුරට මානසික රෝගීන් විය හැක. හෝටල් කාමරයකට ගියාම යතුරු හිලෙන් යුවලකගේ කාර්යයන් නරඹන ඔවුන් රෝගයෙන් පීඩා විඳින්නෝ විය හැක. තමන්ගේ ලිංගික අවයවය නිරාවරණය කිරීමම රෝගයක් විය හැක. තමන් නාඳුනන කෙනෙක් ඔවුන් තෝරා ගන්නවා. අවාසනාව නම් පිරිමින්ට පමණක් නෙමෙයි, ගැහැණුන්ද මේ රෝගයෙන් පීඩා විඳින්නෝ සිටිය හැකි බව හඳුනාගෙන සිටීමයි. කාන්තා පාසල් ඉදිරිපිට වගේ මෙවන් ෂෝමෑන්ලා සිටිය හැක. බස් රථයේදී ඔබට හමුවන ජැක්සන්ලා බොහෝ දුරට මේ රෝගයෙන් පෙළෙනවා විය හැක. තදබදයේ ඇති තැන්වල, තමන්ව කවුදයි හඳුනාගත නොහැකි තැන්වල ඔවුන් සැරිසරනවා. කෙනෙක්ව හිංසාවට, ලැජ්ජාවට පත් කිරීමෙන් ලිංගික තෘප්තියක් ලබන්නෝද බොහෝ දුරට රෝගීන්ය. කාන්තා යට ඇඳුම් නැතිවෙන අත්දැකීම ඔබ විඳ තිබේද? මෙය අසාමාන්‍ය විකෘතියක් වන්නේ කෙසේදැයි ඔවුන්ව නිතරම පිරික්සීමේදී හඳුනාගත හැක. නව යොවුන් වියට පා තබන්නත් ප්‍රථම ළමයිව ලිංගිකව අපයෝජනය කරන්නෝ බොහෝ දුරට රෝගීන්. අසාමාන්‍ය ලිංගික චර්යාවක් හැම විටම නීති විරෝධී වෙනවද? ඔබේ රට, ඔබේ සංස්කෘතිය අනුව එය විවිධ විය හැක. කැමැත්ත ප්‍රකාශ කරන්න බැරි, කැමැත්ත අරගෙන නැති ලිංගික කාර්යයකට යන්නා නීති විරෝධී පුද්ගලයෙකි. නීතිය, පොලිසිය, උසාවිය හරහා ඇතැම් විට පෝරකයින් යුක්තිය සටහන් වේවි. ඒත් හිංසනයට ලක්වන කාන්තාව හෝ දරුවාගේ ශාරීරික, මානසික හා සමාජීය සහනය උදා වෙන්නේ කවදද? ඔබට උත්තරයක් තියෙනවද? හඳුනාගත යුත්තේ ඔබමයි. ඔබ අවට වාසය කරන්නන්ව ඔබ හඳුනාගත යුතුයි. අවට සිටින්නන්ගේ පෞරුෂ ආබාධ වටහා ගැනීමේ වගකීම සියලු දෙනා සතුයි. ඔවුන් රෝගයකින් පෙළෙන විට වෛද්‍යවරයෙක් කරා රැගෙන යා යුතුවම ඇත. සරලවම කිව්වොත්, කුස තුල වැඩෙන දරුවාගේ පෞරුෂ වර්ධනයට සියලු මාපියන් වගකිව යුතුයි. මෙලොව එළිය දුටු ලදරුවාගේ පෞරුෂ වර්ධනයට මුළු සමාජයක්ම වගකීමෙන් බැඳී සිටී. සියලු සත්වයෝ රෝගීන්ය. බොහෝ රෝගවලට බෙහෙත්ද ඇත.